මේ අවස්ථාවේ බයිබලයේ උප්පති පොතේ 1:9 10 කියනවා. දෙවියන් වහන්සේ ආහසයට තිබුණ ජලය එක් තැනකට රැස් වේවා. වියලි බිම පෙන්වායි කීසේ කෙසේ විය. දෙවියන් වහන්සේ වියලි බිමට පොළව කියාද රැස් වූ ජලයට මුහුද කියාද නම් තැබූසේක. දෙවියන් වහන්සේ ඒ යහපත් බව දුටුසේක. අපට දේව වචනේ පෙන්눔 කරනවා මේ මවා තිබෙන මේ ලෝකය දෙවියන් වහන්සේ විසින් ප්‍රතිසංවිධානය කරා. එය ප්‍රතිසංවිධානය කිරීම කරන්නට හේතු වුණේ එක ජලයෙන් සියල්ලම වැසී තිබුණ නිසා. ඔබගේ මගේ ජීවිතෙත් දෙවියන් වහන්සේ වෙතට ආවහම දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ මේ ප්‍රතිසංවිධානය කිරීම. අපි අවුල් සහගත ජීවිතවලින් මේ ලෝකේ සිටින්න ඇති. අපි ඒ නොසන්සුන් කමින් අපේ ජීවිතේ සමහරට පැටලවිච්ච නූල් බෝලයක් වගේ අපේ ජීවිතේ තියෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේට උවමනා අපේ ජීවිතේ සංවිධානමක තත්වයකට ගේන්න, පිළිවෙලක් වෙන්න. උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයට අපිට නව ජීවිතයක් පැමිණෙනවා. උන්වහන්සේගේ ජීවිත පූජාවෙන් අපේ පාපයේ කුලිය වන මරණය ණය ගෙවන්න තිබුණා. ඒ ණය උන්වහන්සේ ගෙව්වා. ඒ ගෙවලා අපිව penalty of sin ඒ පාපේ දඬුවමින් පාපේ ඒ දඬය ගෙවලා උන්වහන්සේ අපිව නිදහස් කරා. නමුත් අපි පාපේ බලයෙන් නිදහස් වෙලා නැහැ. power of sin. ඒ බලයෙන් නිදහස් වෙලා නැහැ. අපි දිනපතා අපිට බලය බලපවත්වන පාපේ බලය අපේ කෙරේ අධිපතිකම් කරන්න බලනවා. නමුත් දේව වචනයත් දෙවියන් වහන්සේගේ තුල දේවාත්මයත් කරන කොටගෙන අපි ඒවෙන් ජය ගන්න තිබෙනවා. ඒ සමගම අපිට තිබෙනවා තව දවසක් අපේ ජීවිතේ presence of sin අපි ඔක්කොමලාටම මුණ දෙන්න තියෙන. අපි කවදා හරි දවසක මේ ලෝකයෙන් සමුගත්තොත් එහෙම නැත්නම් උන්වහන්සේ ගිහිමින් අපි ගියොත් presence of sin අපි දන්නවා මේ ලෝකේ පාපෙන් පිරිච්ච ලෝකයක්. ඒ පාපය අභිමුඛයෙන් අපි කවදා හරි දවසක දෙවියන් වහන්සේගේ තුල එය අපිට මුණ දෙන්නට පුළුවන්. අපි කවදා හරි මේ ලෝකයෙන් සමුගත්තොත් දෙවියන් යේසුස් වහන්සේ සමග අපිට යන්නට පුළුවන් වුණොත්. ඉතින් මෙන්න මේ අත්දැකීම අපි ලබන්නේ අපේ ජීවිතයේ උන්වහන්සේ කරන මේ අලුත් කිරීම තුළ ප්‍රතිසංවිධානයක් අපේ ජීවිතයේ සිද්ධ වෙන වීම තුලිනුයි. ඔබගේ ජීවිතයත් මේ අත්දකින්නට පුළුවන් වෙනවා. උන්වහන්සේට ඔබගේ ජීවිතය ඉඩ හැරියොත්. යේසු පිහිටයි.